යහපාලන ආණ්ඩුව පත් වුණාට පස්සේ ඊට කලින් පැවතිච්ච ආණ්ඩුවල තිබිච්ච විශාල වංචා දූෂණ සම්බන්ධව අල්ලස් දූෂණ කොමිසමත් ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවත් තරහා විශාල නඩු ප්‍රමාණයක් වැටුණා. අපි දන්නවා. අපේ ආණ්ඩු කාලේ තමයි ත්‍රිපුද්ගල මහාධිකරණ අධිකරණයත් එදා ගොඩ නැගුවේ. එතකොට ඒ ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් තමයි මේ නඩු විමර්ශනය කරන්නත් මේ නඩු විභාග කරන්නත් එදා නීතිපති දෙපාර්තමේන්තුව විසින් මේ අධිකරණයට තමයි මේවා යොමු කළේ. ඉතින් අපි එකක් මතක තියාගන්න ඕනේ යහපාලන ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ හුඟා වංචා දූෂණ අවම කරගන්න පුළුවන් වූ තීන්දුව රැසක් අපි ගත්තා. ඒ වගේම අල්ලසා දූෂණ කොමිසම ශක්තිමත් කරන්නත් ඒවට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දුන්නා. අලුත් නීති රීති ගෙනාවා. ඒවට අවශ්‍ය යටිතල පහසුකම් ටික ලබා දුන්නා. ඒකේ ඉන්න නිලධාරීන්ට අවශ්‍ය යටිතල පහසුකම් ලබා දුන්නා. ඒවට අවශ්‍ය වෙලා හිටපු අලුත් නිලධාරීන් පත් කළා. මෙවැනි විශාල වැඩ කොටසක් අල්ලසා දූෂණ කොමිසම වෙනුවෙන් 2015-19 කාලය තුල විශාල සේවාවක් ඒ ආණ්ඩුවට කරන්න පුළුවන් වුණා. ඒ හින්දා දැන් මේ වෙන සමහර මේ තීන්දුව අධිකරණයෙන් ලබා දෙන තීන්දුව මේ වර්තමාන ආණ්ඩුව ආවට පස්සේ වෙච්ච දේවල් නෙමෙයි. ඉතින් සමහර අය හදනවා මේ ආණ්ඩුව හදනවා මේවා ඒගොල්ලන්ගේ account වලට දාගන්න. ඒක වැරදි. මේවා කාගේවත් account වලට දාන්න ඕනේ නැහැ. මොකද ඒ යහපාලන ආණ්ඩු කාලය තුලදී පවරපු නඩු අධිකරණයේ ස්වාධීනව වැඩ කරන්න පුළුවන් පරිසරය හදලා දුන්නා. ඊළඟට කොමිෂන් සභා ටික ස්වාධීනව වැඩ කරන්න පුළුවන් නීති පද්ධතිය පාර්ලිමේන්තුවෙන් හඳුන්වලා දුන්නා. ඒ ක්‍රමවේදයත් එක්ක තමයි මේ යන්නේ. ඉතින් මේ ආණ්ඩුව ඇවිල්ලා ඒක ඉස්සරහට අරගෙන ඇවිල්ලා තිබෙනවා. ඒ වගේම මතක තියාගන්න මේ ආණ්ඩුවේ නායකයෝ තමයි අද මේ උසාවි වලට එන පෞගිය ආණ්ඩුවල හිටපු මැති ඇමතිවරුන්ව 2005 බලයට ගේන්න වැඩ කරේ මේ ආණ්ඩුවේ ඉන්නේ ජනාධිපතිතුමා ඇතුළු මේ කණ්ඩායම තමයි. මේගොල්ලෝ තමයි මේගොල්ලන්ව බලයට ගෙනල්ලා හොරකම පුරුදු කරලා දුන්නා අය. හොරකම කරන්න ඉඩ ප්‍රස්තාව දීපු උදවිය. හොරකම කරන්න ඒගොල්ලන්ට දේශපාලන ලබා දුන්න බලය අරන් දුන්නේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මේ ආණ්ඩුව තමයි එදා 2005 දී ඒ ජනතා වරම ඒගොල්ලන්ට ලබා දෙන්න උදව් කළේ මේගොල්ලෝ තමයි. ඒ හින්දා මේ හොරකමේ පංගුකාරයෝ මේගොල්ලත් කියලා කිව්වට ඒක නිවැරදි. මොකද මේගොල්ලන්ටත් ඒකේ ෂෙයාර් එකක් තියෙනවා. ඒ ෂෙයාර් එක තමයි 2005 අපි මේ කට්ටිය පරාද කරන්න වැඩ කරනකොට මේ අද ආණ්ඩුවේ ඉන්න කට්ටිය ඒගොල්ලන්ව ජයග්‍රහණය කරවන්න වැඩ කළා. ඉතින් ඒ අතීතය අමතක කරන්න එපා. ඒ හින්දා මේගොල්ලන්ටත් මේ පංගුවේ කොටසක් තියෙනවා. එදා 2005 දී අපි මේගොල්ලෝ ගේන්න එපා කියනකොට අනුර කුමාර දිසානායකලා කිව්වේ මේගොල්ලෝ තමයි පොරවල් කියලා. මේගොල්ලෝ තමයි දුටු ගැමුණුලාගේ. එහෙම කියලා තමයි ඡන්ද අරන් දුන්නේ. ඒ හින්දා එදායින් පස්සේ තමයි මේ රටේ වංචා දූෂණ මැරකම ජාතිවාදය ආතාලය ඒ හැම එකක්ම සීමාවක් නොමැතිව හිස ඔසවන්න පටන් ගත්තේ ඒ 2005න් පස්සේ තමයි. ඉතින් ඒකට පංගුකාරයෝ වෙලා හිටියා මේ වර්තමාන ආණ්ඩුවේ නායකයෝ. හැමෝම නෙමෙයි. ඒ නායකයන්ටත් මේක තුල යම් ෂෙයාර් එකක් තියෙනවා. ඒ හින්දා Tamanගේ ආණ්ඩුවේ දැන් මේ නඩු දිනනකොට මේ ෂෙයාර් එක ගන්න වගේම මේගොල්ලන්ව බලයටපත් කරනකොට කරලා මේ කරපු අපරාධය පිළිබඳවත් ඒ ෂෙයාර් එකත් මේගොල්ලෝ බෙදා ගන්න ඕනේ. මතක තියාගන්න. හරිද?